ඉතින් ආදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. මේක තමයි මගේ පළවෙනි vlog එක. intro එකේ දැක්ක වගේම මේ වීඩියෝ එක මාර්ම fun වීඩියෝ එකක්. ඔයාලට දැනටමත් පේනවා ඇති ඒක. ඉතින් උදේ පාන්දරම අපේ යාළුවෝ සෙට් එකත් එක්කගෙන මේ යන්නේ රිවර්ස්ටන්. ඉතින් ඔයාලා හැමෝම බලාගෙන ඉන්න පිටාට මොකද වෙන්නේ කියලා. ඔන්න ඉතින් තේරාවෙනේදී අපි කට්ටිය බ්‍රෙක්ෆාස්ට් ගන්න නැතුවා. අම්මා ඉතින් කවන්න ඕනේ. ඒ හිටියේ සඳකිනි. එයා තමයි ඉතින් අපේ සෙට් එකේ වැඩිමල්ම ළමයා. ඒ හින්දා එයා ඉතින් අපිට අම්මාගේ තමයි. හරි ඊට පස්සේ අපි ආවේ සෙම්බු අත්තේ විලක් බලන්න. ඉතින් පුදුම ලස්සන ප්ලේස් එකක් ඒක. උන් බලන්නකෝ යාළුවෝ සෙට් එකත් එක්ක අපි ගිහින් මොකද කරන්න කියලා. මේ මූ vlog එකක්. හයි. අනේ මුන් වැඩක් මේ පිටසක්වල ජීව පැනනවා. කොහෙන්ද මේක පාට දෙකට පිටසක්වල ජීව දෙන්නෙකුත් නැහැ. ඒ හිටියේ අපේ සඳකිනිගේ මල්ලි එයාගේ යාළුවයි. ඉතින් ඒ දෙන්නත් අපේ ට්‍රිප් එකට ආවා. මුළු ට්‍රිප් එකේම කරේ උන් දෙන්නා බයිට් කරපු තමයි ඉතින්. බෝට් පදින්න යන්නේ. බෝට් පදින්නයි යන්නේ. ඊට කලින් කේබල් එකක අන්න එතන ඉඳන් මෙතනට මෙන්න මේ වයර් එක දිගේ ඕම කේබල් එකක එන්න තියෙන්නේ. අපි හැමෝම ඒක යන්න තමයි හදන්නේ. රිපෝට් වශයෙන්. ඔන්න ඊට පස්සේ හාහාපුරක් කියලා මුලින්ම සඳකිනි තමයි මේ කේබල් එකේ යන්නේ. දෙවෙනි හිට ඉතින් මම දන්නේ ග්‍රවුන්ඩ් ටිකක් ඇඟේ දාගෙන ඔය දැන් අපි මුලින්ම කේබල් එකේ යන්න තමයි හදන්නේ. හොඳ ළමයට වීඩියෝ කරන්න දුන්නා. බලන්නකො මොකද කරන්න කියලා. ගොන් වැඩ කරන්නේ. කටි say hi. Hi. Yara. Ashini. Good luck. Good luck. ඊට පස්සේ මම දන්නේ හින ගොඩක් එල්ලගෙන එතනත් 60 පැයක් කයි එක ගහ ඉනාවි ඉන්නවා. යන්නෙත් නැහැනේ මොඩියෝ වගේ. ඊට පස්සේ ඔන්න කට්ටියම අnder කප්පි වගේ જાතියක් උස්සගෙන උඩට යන උඩ ඉඳන් පල්ලෙහාට කේබල් එකේ එන්න ඕන හින්දා දැන් කට්ටියම අපෝ වෙන පිස්සු රැලක් වගේ යන්නේ. මේ උඩට යනවා. බලන්නකෝ ඊට පස්සේ මොකද වෙන්නේ කියලා. ඔන්න මුලින්ම සඳකිනි කේබල් එකේ එනවා. කෑ ගහගෙන ඉන්නේ බලන්නකෝ. යන කෙලින්ම ආවේ. අපෝ ඊළඟට එන්නේ මම. බලන්නකෝ ඉතින් මම අයියෝ එතන අංකල්ලා කිව්වා අත් දෙක දිග අරගෙන එන්න කියලා මේ නැත්නම් ඕක කැරකෙනවා කියලා. ඒත් මම මූණ වහගෙන එන්නේ. මොනවා කරන්නද ඉතින් ඒනට වීව් එක නම් මාරම ලස්සනයි. ඊට පස්සේ යන්නේ අපේ අශ්විනි බලන්නකෝ යන ලස්සන. අශ්විනිට පස්සේ රවීෂා, සිඩ්නි, ඊට පස්සේ අපේ මල්ලිලා දෙන්න, ඊට පස්සේ නන්දා මේ ඔක්කොම කට්ටිය කේබල් එකේ ගියා. ඊට පස්සේ දැන් අපි ඔය කේබල් එකට ගිහිල්ලා ඉවර වෙලා දැන් ඔය යන්නේ රිවර්ස්ටන් කන්ද නගින්න. දැන් අපි රිවර්ස්ටන් කන්න නගිනවා. මේ මොකද රිවර්ස්ටන් කුණු ඒ අර ගම. හයි හයි කියලා. ඔන්න ඉතින් ඊට පස්සේ අපි දැන් ආවේ රිවර්ස්ටන් කන්ද නගින්න. බලන්නකෝ උඩට යනකොට කොච්චර ලස්සන වීව් එකක් තියෙනවද කියලා. ඔයාලා O level කාලේ ප්ලෑන් කරලා නැද්ද O level ඉවර වෙලා අනිවාර්යෙන් ට්‍රිප් එකක් යනවා කියලා? අන්න ඒ වගේ O level ඉවර වෙලා යන ට්‍රිප් එකක් තමයි මේ අපි යන්නේ. අපි මාර්තු 26 O level ඉවරනාට පස්සේ මාර්තු 28 වෙනිදා කියන දවස් දෙකකට පස්සේ මේ කට්ටියම සෙට් එකම එකතු වෙලා
යනවා ට්‍රිප් එකක්. ඉතින් හැමෝම කියන්නේ ඔලවල වෙලා මේ යන ට්‍රිප් ප්ලෑන් කරන ට්‍රිප් යන්නේ නැහැ කියලා. තව අපි නම් ඉස්සා. මට හිතාගන්න බෑ. මහන්සි. මේ කොහෙද මන් තව එක තියෙන්නේ? දන්නේ. මේ අපි දෙන්නා එක්කම ටී-ෂර්ට් අරගෙන ඉන්නේ. ඉතින් වොයිස් එක මියුට් කරලා දාන්න. අනේ කියවන්න එපා. ඉතින් මම මේවත් දාන්නකෝ. වලියක්. මගේ ඉතින් keep on watching. අපිට කිලෝමීටර් 2 කිලෝමීටරයක් විතර ඇවිල්ලා තාම නෑලු. මන් දන්නේ කිලෝමීටරයක් විතර ඇවිත්තා. තව තියෙනවා කිලෝමීටරයක් විතර. අපි උඩට ගිහින් හම්බෙමු. බයි. අනේ ගයිස් අත්‍තරම කිව්වොත් මේ උඩට ගිහින් ගත්ත view එකේ වීඩියෝස් කරගන්න බැරි වෙලා මට මම ඒක දැන් දැක්කේ. ඒ වුණාට මම ෆොටෝස් දෙක තුනක් අහගත්තා. අපේ සෙට් එකේ ෆොටෝස් තියෙනවා. ඔයාලට ඒ ටික බලලා නිකන් තේරුම් ගන්න පුළුවන් මොන වගේ වීව් එකක්ද ඒක කියලා. රිවර්ස්ටන් ගියොත් නම් අනිවාර්යෙන් රිවර්ස්ටන් එතන කුළුණට නැගලා අනිවාර්යෙන් බලන්න. එතන හැබැයි යන්න කලින් පර්මිෂන් ගන්න ඕනේ කුළුණ ඇතුළට යන්න නම්. ගිහින් ආවත් බලන්න. මුන් එක්ක ඉන්නකොට කියන්න බැරි නේද බලන්න. අඩෝ හුත් ගන්න. අපි කට්ටිය කොහෙද අන්තිමටම ගියේ? කුළුණ තව එක බලන්න ගිහිල්ල වෙලා ඊට පස්සේ පැයකමාරක හිටපන් හට වහගෙන පොඩ්ඩක් පැයකමාරක විතර ට්‍රිප් මේ රෝඩ් ට්‍රිප් එකකින් ඊට පස්සේ කොහොම හරි ඇවිදලා මම නම් ඇත්තට මහන්සි 6:00යි අපි එනකොට රිවර්ස්ටන් වලින් ඊට පස්සේ මට ඔරිජිනල් වොයිස් එක දාන්න බෑ. ඉතින් අපි රිවර්ස්ටන් කුළුණට ගිහිල්ලා කෙලින්ම අපි ඉන්න තැනට ඇවිත් වොෂ් එකක් එහෙම දාගත්තා. ඔයාලට කියන්න අපි හිටිය ගෙදර තිබුණේ රිවර්ස්ටන් වලුත් ඇතුළේ තිබ්බ ගමක. මොකද්ද මේ ඇටන්වල කියලා ගමක. එහෙ පුදුම ලස්සන ගමක්. හැබැයි no calls, no wifi, no signal. අපි මුළු දවසම එහෙම තමයි හිටියේ. අපි වෙක්කන්ගේ සඳගිලගේ තාත්තා මාමා අපිට ඉන්න එහෙම හොටෙල්ස් කියලා එහෙම තෝරගත්තේ නැහැ. මොකද ඒ ගමේ තිබ්බ ඒ කොහොමද කියන්නේ හැංගීම ඒ විදිහටම අපිට දෙන්න තමයි මාමා ඊට සැලැස්සුවේ. ඒක පුදුම ලස්සන ගමක්. ඒ හැම දෙයකටම අපේ මාමට thank you. උදේ අපි පිටවල පතන බලන්න යනවා. ඒකත් එක්ක අපි හම්බෙමු එහෙනම්. bye good night. good night. මේක ට්‍රිප් යනවට වඩා හොඳ නිකන් ඉන්න එක. good morning. මම යුදානි විතරයි තාම නැගිටින්නේ. අනිත් අතර දෙනාම නීතිදා. මාලිලා දෙන්න නෑ නැගිටලා. අපි මුලාගෙන දැන් අපි එළියට ආවා හරිද? මං තේ හදන්න දන්නේ නැහැ. හදලා තියෙන්නේ. අයියෝ මම ඔබ තේ හදන්න කියන්නේ තනිකර ගැන්නේ විදියට තමයි මේ ගෙවල් හදලා තියෙන්නේ නේ. අනික ගෙවල් වලට මේ නේද උදානි. ගෙවල් වලට එහා පැත්තට බැමි ගහලා එහෙම නේ. වැටවල් ගහලා තියෙන්නේ. නෑ මම දානවා. කොහෙද මේ යන්නේ? උදේ පාන්දරම යාළුවෝ සෙට් එක නිදියගෙන ඉන්න වෙලාවේ මමයි උදානී උදේ පාන්දරම නැගිටලා එනකොට මණ්ඩිලා දෙන්න ඇහැරෙනවා. ඉතින් අපි කට්ටිය උදේ මෝර්නින් වොක් එකට
හොඳයි කියලා නිකන් ගඟත් බලන්න ඕනේ හින්දා ඒ හැරේ ගඟක් තියෙනවා කිව්වා. ගඟත් බලන්න ඕනේ හින්දා ඔය මේ පැත්තට ආවා. Thank you. Papa. අයියේ බෑන්න මේවා මල්ලි බැරි වෙලාවත් දැම්මොත් එහෙම මොකක් ඇහෙනවද? මොකක් මේ පාර යංකු බලන්න. හොයාගෙන ගියේ ගඟක් ඒවට හම්බුනේ පොඩි දොළ පාරක්. ඒ කියන්නේ පොඩි ඇලක් මේ දිය ඇලක් එක්ක පොඩි දොළ පාරක් හම්බුනේ. හරි ලස්සනයි මේ පැත්ත. ඒ වුණාට අපිට ගඟ හොයාගන්න බැරි වුණා. බලන්නකො ඉස්සරහට අපි ගඟ හොයාගන්නවද කියලා. ගඟ හොයන මිෂන් එක හරියන්නේ නැහැ. දවල් වෙලා කට්ටියත් එක්ක මේක මේ බලන්න එනවා කියලා ආපහු මේ යාළුවන්ට දෙන්න මේ කැලෑවේ මල් ටිකක් කඩාගෙන ආවා. මොකද නැත්නම් උන්ගෙන් හොඳ බැනුම් ටිකක් අහගන්න වෙනවා කියලා දාන්න උන්ට කියන්නේ නැතුව ආවා කියලා. ඒ හින්දා ඉතින් මල් ටිකක් අරගෙන අපි ගියා. මේ කට විතරයි හරිද? මූඩල්ෙක් දැක්කට පස්සේ කෑ ගහනවා. අපි තමයි අයින් කරන්න ඕන. බලවත් තර්ජන හමුවේ දැම්මා මිසක කැමැත්තකින් දැමීම නොව එය. ඊට පස්සේ අපහු අපි ගෙදරට ආවා. අපි ගිහින් එනකොට අරුන් ටික තාමත් නිදි. ඊට පස්සේ අපි ලෑස්තිලා ගියේ ගඟ හොයාගෙන. ඔයාලම බලන්න කොහොමද අපේ එක්ස්ප්‍රෙෂන් එක ඒක දැක්කහම කියලා. කාගන්නවත් මේ. මේ අපි හැමෝම ඔයකට ආව රිවර්ස් කරන කොහෙ මොකද්ද කියලා නම් දන්නේ නැහැ. මේ ඔයකට ආවා. අපේ ටවල් නැගලා දෙන්නේ අපි. කලු ගඟේ අතු ගංගාවල්ලු. නෝලට පෙන්නනම් පුදුම ලස්සනක් තියෙන්නේ. මේ අනේ ඒක පෙන්නුවට වඩා යන්න තේරෙන්නේ නැහැ. යන්. වීඩියෝ එකකින් පෙන්වන්න බැරි තරම් ලස්සන තැනක් තමයි එතන. කළුගඟේ අතුගංගාවක් කියලා තමයි කිව්වේ. රිවර්ස්ටන් වල අර මං කිව්ව ගමේ තමයි තියෙන මේ ගඟ. එහෙම කවුරුත් ඇවිල්ලා අපිරිසිදු කරපු ගඟක් නන් නෙමෙයි. ඔයාලා ආවොත් අනිවාර්යෙන් යන්න. ඒ වගේ මේ පරිසරයත් හොඳටම ආරක්ෂා කරන්න. පුදුම ලස්සන ගඟක් ඒක. හයි. අපි දැන් කොහෙද ඉන්නේ? පිටවල පතන ඉන්නේ. උදානි. අපි ඔයට ගිහිල්ලා ඉස්සලා ගඟට ගිහිල්ලා හොඳටම නාල ඉවර වෙලා දැන් ආවා. පිටවල පතනට. අපි ගිහින් බලමු. මොකද්ද කියන්නේ අර වර්ල්ඩ් සෙකන්ඩ් එන්ද මොකද්ද කියන්නේ? සෙකන්ඩ් වර්ල්ඩ් අපි ගිහින් බලමු එතන. අපොන්චි දාගන්නේ. ගිහින් අපි දැන් යන්න හදන්නේ. කොහරද මන් දන්නේ. අපි යන් හලු. මේ අවුව ඇවිල්ලා දැන් කඩක් අතුලට වගේ නිකන් ආවා. යන්නේ කොහෙද කියලාවත් දන්නේ කියලා කිව්වට ඇත්තටම ගියේ පුංචි ලෝකාන්තේ බලන්න. පුංචි ලෝකාන්තේ තමයි ඔය අපි නැගලා ආවේ. පිටවල පතන පහ කරගෙන පිටවල පතනෙන් ඒ කියන්නේ පිටවල පතනේ උඩම හරිය තමයි ඔය පුංචි ලෝකාන්තේ සෙකන්ඩ් වර්ල්ඩ් එක කියලා කියන්නේ. මාර ලස්සන වීව් එකක් එතන තියෙන්නේ. යාළුවෝ සෙට් එක ඉක්මනට ගියපු හින්දා අපි කට්ටිය දුවගෙන ආවා. ඉතින් ඔන්න කලින් වගේ නෙමෙයි මම මේ පාර කන්දර නැංගට පස්සේ නම් ඉක්මනට වීඩියෝ ක්ලිප් එකක් ගත්තා. ඒ වීව් එක කියන්න බැරි තරම් පුදුම ලස්සනක් තියෙනවා. සැඟවී වනේ පිපිලා උතේ අවිහිංසකම රසකියා. තව එකක් අපේ සඳකිනීට මේ ට්‍රිප් එක යන දවසේ ඉඳන්ම පොඩි මේකක් තිබ්බ මේ පොඩි ඩාන්ස් එකක් කරන්න. ඔයාලා බලන්නකෝ.
ඔන්න ඊට පස්සේ අපි කට්ටිය මොරගහ කන්ද ජලාශය බලන්න ආවා. මේක බලලා ඉවරන ගමන් අපි හැමෝම ගෙදර එන්න පිටත් වුණා. ඉතින් මේ වෙනකම් vlog එක බලපු හැමෝටම thank you so much. අලුත් වීඩියෝ එකකින් හම් වෙනකන් අදට යනවා.